කොහොම හරි ඔන්න ඉතින් අද උදේ වැටට යන්නේ දැන් හොඳේ 5 මාට නැගිට්ටා. නැගිටලා මේ උදේ කෑම එකයි දවල් කෑම එකයි මේ විදිහට ෆ්‍රිජ් එකෙන් ගත්තා. තේරුණානේ? මෙහි ලංකාව වගේ අර හොරන්න බෑ. ඉතින් අර එවෙලෙ විල කාලා ඒකල මේකට දාගත්තා. තේරුණානේ? හැබැයි වැඩ කරන හැමතැනම තියෙනවා බොල මේ මයික්‍රෝ අවර් මේ වගේ මෙහි ගිහින් මොකද කරන්නේ? රත් කරගත්ත කෑවා. එහෙම තමයි තියෙන්නේ. හොඳේ කතාව. මුලින්ම කියන්නේ පෙ ගුඩ් මෝර්නිං. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මේ උදේ වීඩියෝ එක බලන අයට මම මේ ගුඩ් මෝර්නිං කිව්වේ. ඉතින් ඔහොම තමයි ජීවිතේ පටන් ගන්නේ. ඔන්න එතන ඉඳන් මේ ගත්ත කෑම එක අපි දාගත්තා. කුඩේකුත් තියෙනවා. හිටපු ගමන් ඔය මෙහෙට වහිනවනේ. ඊට පස්සේ තමයි මේකත් අපි ඔහොම දාගත්තා. හරිද? දාගෙන මේකත් කරට ගත්තා. ඔක්කොටම කලින් බලමු බස් කාඩ් එක ගත්තද කියලා. ඔය බලන්න. අරගෙන identity බස් කාඩ් එකයි තියෙනවා. හරිද? ඊට මේකේ ස්විච් එක මෙහෙම ඕෆ් කරා. දැන් කරුවලයි නේ. එහෙනම් නිකන් ඉඳපල්ලා දැන්. ඔන්න කරුවට වුණාට ඔන්න දොර ඇරියා. හරිද? අම්මෝ සීතල යකඩු. ලා කියන්නේ ඔන්න ඔක තමයි. ඉතින් මේකට හුරු වෙන්න ඕනේ. මේකට දැම්මම කියපල්ලා මෙහෙම යන්න කැමතිද? ඔන්න ඊට පස්සේ කරන්නේ ඔන්න වැඩට යනවා ඉතින්. දැක්කනේ? මන්ද කොහෙද බොල උදේම වැඩට යන්නේ. වැඩක් නැහැ දඩු. ඉතින් මෙහෙම යන්න පුරුදු වෙන්න ඕන. තේරුණානේ? පුළුවන් මෙහි ඇවිල්ලා මේ විදියට යන්න. ඔක්කොටම පලි කියපල් ඒක. පුළුවන්? පුළුවන් නම් කමක් නැහැ. අන්තිමට කියන්න එපා මෙන්න මෙහෙමයි අරමයි දුක් විඳින්න ඕන. තේරුණානේ? දුක් විඳින්න ඕන. සැප පොයර බබ්බුන්ට ඇවිල්ලා බෑ ඉන්නේ. කොහොමද ලංකාවේ පස්සපැත්තට ඊර පායනකන් නිදාගෙන ඉඳලා මේ වගේ තැනකට එකපාරට ආවට පස්සේ උදේ 5ට විතර නැගිටලා ලෑස්ති වෙලා යනකොට පොඩ බස් එක ගියාද? මේ බස් සම්පූර්ණයෙන්ම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සම්පූර්ණයෙන්ම නොමිලේ. මම කලින් කියලා තියෙනවනේ. පළවෙනි සැරේට යුරෝ 25 ගෙවලා කාඩ් එක ගත්තාට පස්සේ ජීවිතාන්තය දක්වාම නොමිලේ. අපිට යන්න පුළුවන්. අන්න ඉස්කෝල ළමයි ඉන්නවා. යන්න බස් එකට. ළමයි මෙහි උදේම නැගිටිනවා මිනිස්සු. නැගිටලා ඔය කෝපි එකක් බීලා සෙට් වෙලා ඉන්නේ. මේ තියෙන කෝපි ෂොප් එක. ඒ වගේ දිනචරියාව තමයි තියෙන්නේ මේ. තේරුණානේ? මම ඉතින් පයින්ම යනවා දැන්. බස් එක ගන්න. අන්න අනිත් පැත්තට එන බස් එකක් නම් එනෝනේ. ඒ යන්න තියෙන්නේ අනිත් පැත්තට. ඔය යන්නේ. ඔයගේ බස් එකක් තමයි මට එන්නේ. මෙහෙ එක පාටින් බස් විතරයි තියෙන්නේ. කොහෙ ගියත් අන්නේ බස් එක තියෙන්නේ. ඔව් කතාව. මෙහෙ පාර මාරු වෙනවා නම් අපි කහරියට අඩිය තියුව ගමන් වාහන නවත්තනවා. ඒ මෙහෙ හැටි. ඔන්න දැන් ඉතින් වාහන නැති හින්දාමයි යනවා. මෙහෙ ඒ විනය තියෙන හොඳේ. උඹලට වාහන ගියට හොන් සද්දයක් ඇහෙන්නේ නැහනේ. ඒ වාහනවල හෝන් තියෙනවා. හැබැයි මේ ඉන්දියාවේ අපේ වගේ හෝන් ගහන්නේ. ඒකද මන් දන්නේ නැහැ. මම මේ වැඩට යන ගමන් හරි මෙහෙම වීඩියෝ දාන්නේ බොලාට මක් හරි මේ රටතොට ගැන ඉස්සල්ලා වැටහීමක් තියෙන්න එපයි. තේරුණානේ? වැටහීමක් තියෙන්න ඕන.
ඉතින් මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි කතා බහ කරන්නේ. ඉතින් years note ගියාගෙන කොහොම හරි වැඩේ කරගන්න හුරු වෙන්න ඕනේ. ඒක හින්දා ලංකාවේදී එන්න කලින් සහ උඹලා ඉන්න රටවල එන්න කලින් ඔය ඉංග්‍රීසි ටිකක් මක්කාරි කොල්ල ඉගෙන ගනින්න. යටි බන්න කුණුහබ්බ වීඩියෝ බල කුණුහබ්බ කියන ලයිව් වලට ගිහින් ඕපාදු පහන්නට වැඩිය ඔය මක්කාරි ඉංග්‍රීසි ටිකක් ආගෙන හරි නිදා ගනින්න. අන්න මගේ YouTube වලට මම දාලා තියෙනවා. පැය 2-3 ඉංග්‍රීසි වීඩියෝ අහගෙන නිදා ගන්න. දවසට වචන 5ක් හරි ඉගෙන ගමු බා මාත් එක්කම ඉගෙන ගනින්න. මම මෙහි ඇවිල්ලා ඉගෙන ගත්ත විදිහේ ඒ පාඩම් ටික මම දාන්න. බලන්න ඒක ලේසි. හොඳේ. ඔය අපේ එකත් ඉගෙන ගත්තේ එහෙමයි. මගේ වදේට. කලු මිනිස්සුන් මෙහි පුතේ ඇවිල්ලා රිවිව් අරගෙන මේ මිනිස්සුන්ට පාරවල් වල තමයි මම ඉන්නේ. මිනිස්සු ඇවිල්ලා මේ අරන් යන වාහන වලින් අඩු මුදලට වැඩට. නියම වැඩ වෙන්නේ නේ. තව විනාඩි 5ක දුරක් තියෙන ප්‍රධාන බස් නැතුම් වලට එතනින් මම බස් එක ගන්න ඕන හොස්පිටල් එකට. හරිද? ඉතින් ව්‍යායාමයක් නේ. ඇවිදින එක කියලා මම ඇවිදගෙන යනවා. හිටපුවම අර බස් එකේ සෙනඟ වැඩි. ඒතකොට නවත්තන්නේ. ඉස්සරහ ලස්සන පාර්කයක් තියෙන චූටි ළමයින්ට එහෙම සෙල්ලම් කරන්න වෙනම තියෙනවා. පෙන්නන්නේ ඒක මම. හවසට අම්මලා තාත්තලා පොඩි ළමයි මෙතෙන්ට එක් කරන් එනවා. ඔම් කිලා තියෙනවා. ආවට පස්සේ ෆැමිලි ගන්න පුළුවන්. ඉන්න පෙන්නන්නම මේ තියෙන මේ හැමතැනම පොඩි පාක් හදලා තියෙන්නේ. ළමයින්ට සෙල්ලම් කරන්න. ළමයි ගැන ගොඩක් හිතන රටවල් මේ යුරෝප් රටවල් කියන්නේ. පේනව නේද මේ? ලස්සන පුංචි අය ඇවිල්ලා සෙල්ලම් කරනවා. බොලාට දරු පැටව ඉන්න කාලෙක මෙන්න මේවට එක් කරන් එන්න පුළුවන්. ඇවිල්ලා පුංචි උන් එක්ක සෙල්ලම් කරන පුංචි උන් යාළු වෙලා කතා බහ කරගන්න. එහෙම තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඔන්නමයි තාත්තේ කොහොම හරි ඔයාලත් එක්ක කතා කරලා මට කොහොමද බස් එකට යන්නත් පරක් වෙනවා මන් දන්නවා. ඔන්න කලර් ලයිට් නොතරින් ඔබන්න ඕන. පත් වෙනවා. ඊට පස්සේ මෙතන රතු ලයිට් එක අපි නිවෙනකන් ඉන්න ඕන. අන්න මේ මිනිස්සු නැවැත්තුවා දැක්කනේ. වේගෙන් අනිත් පැත්තට දුවගෙන යන්න ඕන කුදලගෙන යන්න කලින්. නෑ මේ රටවල එහෙම යන්නේ නෑ. හොඳ විනයක් තියෙනවා. yes. එහෙම තමයි කතාව. මෙන්න මෙතනත් රත්තරන් පුතේ අර කළු ජාතිකේ කොල්ලෝ මෙතනක් තියෙනවා. කට්ටිය ඉතින් මෙතෙන්ට ඇවිල්ලා වැඩට අරන් යනවා. මොකද මේ මිනිස්සුන්ට අඩු පඩියක් දවසට ගෙවලා වැඩ ගන්න. මේ අනුසය රිවිව් දාලා ඉන්න අය. ඔය ඉස්සරහෙන් පෙන්නේ ප්‍රධාන බස් නැවතුම් වල ඔන්න ආවා මං එතෙන්ට. බර්ගර් කින් කනවා නම් මෙන්න බඩු තියෙන මෙතනම හොඳේ. මේ තමයි ප්‍රධාන බස් නැවතුම් වල බස් එක තියෙනවා. මං යනවා දුවනවා. නැත්නම් මට යන්න වෙන්නේ නැහැ. පේනවනේ මේ කට කන්න පුළුවන් අය බුලාට. කන්න පුළුවන් නම් යමල්. ඔන්න ආවා. ඔන්න කොහොම හරි කොල්ලා ආවා හොඳේ. දැක්කනේ වැඩි. පේනවනේ ඉන්න සෙනග ඔක්කොම අල්ලපු රටේ ඉන්දියාව කේරළ ප්‍රාන්තේ මම අර කිව්වේ ලංකාවෙන් එකෙක්වත් නැහැ කියලා. කොහොම හරි කොල්ලෝ නා වැඩට දැක්කනේ ඉතින්